අද මම ඔයාලට පටන් ගන්නේ දැන් අනාගතය සම්බන්ධව කතා කරන අලුත් පාඩමක්. ඒ කියන්නේ දැන් මම මේ පාඩම කතා දන්නවා ගොඩක් වෙලාට අපි අනාගතයේ යමක් කරાવી කරන්නම් කියන කතන්දරේ කියන ග්‍රැම එකක් කරනකොට දැන් if I එක දාලා මම මේක කළොත් මේක වේවි කියන ග්‍රැම එකක් තියෙනවා. කියන්නේ මම අනාගතයේ මේක කළොත් මේක සිද්ධ වෙයි. හේතුවයි ඵලයයි කියන ග්‍රැම එක තියෙනවා. රයිට්. බලන්න දැන් එතකොට මම ඔයාලට මේ වාක්‍ය ටිකක් හදලා පෙන්නලා දෙනවා. if I will. if I will. ඒ කියන්නේ බලන්න ඒක කළොත් මේක වේවි කියන ග්‍රැම එක පටන් ගන්න එක. රයිට්. හැම සිංහල වාක්‍යයකටම ඉංග්‍රීසි ග්‍රැම එකක් තියෙනවා. මම පෙන්නන්න ඒකයි. දැන් හිතුවත් එහෙම මම රට ගියොත් මම හදනවා ගියා. ඔයාගේ සිංහල වාක්‍යය කියනවා. බලන්න මම රට ගියොත් if I fly to abroad. if I fly බලන්න if I එක ආවා fly එක fly කළා. if I fly to abroad. ඒකට fly to abroad මෙතනින් පේනවා I will build a house. එතකොට මේකට එකතු කරනවා I will build B-U-L-L-D right. I will build a house. if I fly to abroad I will build a house. මම රට ගියොත් මම හදනවා ගියා. right. ඒ විදිහට ගත්තොත් එහෙම තවදා ගත්තොත් එහෙම මම පෙටා වලින් බැස්සොත් මම යනවා මාකට් එකට. බලන්න හැදුවා if I මෙතන දැම්මා get down from peta. if I get down from peta. මෙතන ගත්තා if I get down from peta I will get down. ඒ කියන්නේ I will go to market. මම යනවා මාකට් එකට. I will go. මෙතන පෙන්නනවා I will go to market. මෙතන පෙන්නනවා right. එතකොට බලන්න මේ වාක්‍යයේ if I එක දැම්මා තවත් ඕන ක්‍රමයක දාගත්තා I will එක දාගත්තා අනාගතයට දාගත්තා right. තව මේකක් ගත්තොත් එහෙම බලන්න මම දවල් මෙහෙම කරනත් එම මම මේ හෝටලෙන් කෑවොත් මට එහෙම නැත්නම් මම විවාහයක් වුණොත් මාව කරදරේ වැටේ. නිකන් එහෙම කියන්නකෝ මම විවාහයක් වුණොත් මාව කරදරේ වැටේ. if I get married මෙතනද ගත්තා if I get married. එතකොට ගත්තා if I get married. මෙතනද ගත්තා if I get married මාව කරදරේ වැටෙනවා I will අනාගතය දැම්මා get into trouble. I will get into trouble. එතකොට ගත්තා I will get into trouble. බලන්න if I get married I will get into trouble. මම විවාහයක් වුණොත් මාව කරදරේ වැටෙනවා. right. අපි තව වාක්‍යයක් ගත්තේ විදිහට බලන්න මම මෙහෙම දෙන්න පාඩ මම කාමරේ අස්කලොත් එහෙම නැත්නම් මම ඊළඟ හෝල්ට් එකෙන් බැස්සොත් ටික හිතන්න බලන්න මම ඊළඟ හෝල්ට් එකෙන් බැස්සොත් right මම යනවා මාකට් එකට. ඒකට පස්සේ if I get down I ගත්තා get down if I get down from the next stall I will get down I will go to market right. ඒක ගත්තා මම කොණ්ඩේ කපා ගත්තොත් මම නානවා. මෙතනද ගත්තා if I have a haircut. එතකොට I will have bath. මම නානවා. ඒක කළොත් මේක වෙයි. අනාගතයේ යමක් කළොත් යමක් right. දැන් නිකන් කියන්න බලන්න වාක්‍යයක් බලන්න. මම මෙහෙම කිව්වොත් මම ඉංග්‍රීසි කතා කළොත් මට ලැබෙවි ජොබ් එකක්. එතකොට කොහොමද කියන්නේ? if I speak in English I will get the job. if I අනාගතයට දානවා if I speak in English I will get the job. මම ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කතා කළොත් මට ජොබ් එකක් ලැබෙයි. right. ඒ විදිහට මේ වාක්‍ය if I එක දාලා I will එක දාලා කතා කරන අනාගතයට වාක්‍ය අද නැති වෙනවා. right. එතකොට මම ගාට මේක වෙනම දැන් බලන්න මම දරුවන්ට පන්ති උගන්නක ටියුට් එක අරගෙන මම ඔයාලට පැහැදිලි කිරීමක් කරනවා. මෙන්න මේ විදිහට මේ ටියුට් එක මම ඔයාලට කරනවා. අපි බලමු ටියුට් එකෙන් ඔයාලට කරන්න යන්න. Okay, this is the thing that you have to write down and practice. According to the tutor, you have to practice, and as your teacher said, you have to practice. Then it is easy for you to pick up this language as soon as possible. Right? Let me check one by one how to talk and how do you pick up this language. Right? It is not an easy task. Right? First of all, you have to check. Right? Balanda. අපි කියවම ඉස්සෙල්ලාම ග්‍රැම එක්සර්සයිස් එකක් ඔයාලට දීලා තිනවා read the following sentences ඉස්සෙල්ලාම පහතේ තියෙන වාක්‍ය ටික කියවන්න right බණි ඊට පස්සේ මම ටියුට් එකේ දෙනවා ඔයාලට කරගන්න ඕනි විදිය ටියුට් එකෙන් පෙන්නන්න right බලන්න පළවෙනි එක දාලා තිනවා if I work I will get the salary මම වැඩ කළොත් මට ලැබෙවි පඩිය මම යමක් කළොත් මට ලැබෙවි කියන එක if I work I will get the salary ඊට ඔහුට දානවා if he works ඔහු වැඩ කළොත් he will get the salary. ඔහුට ලැබෙවි පඩි. right. දෙවෙනි එකට යන්න if I study මම පාඩම් කළොත් I will pass the exam. මම පාස් වෙයි කියලා. ඔහුට දැම්මා if he studies
he will pass the exam. ඔහු පාඩම් කළොත් ඔහුත් පාස් වෙවි exam එක. Number 3 right මට බඩගිනි වුණොත් මම කන්නයි කියන්නේ මට බඩගිනි වුණොත් මම කනවා කියන කතන්දරේ if I feel hungry I will eat එයාට බඩගිනි වුණොත් එයාත් කාවි if he feels hungry he will eat right මට බස් එක මිස් වුණොත් මට පරක් වේවි සිංහල වාක්‍ය ඉස්සරහින් දීලා තියෙනවා බැලුවා මට බස් එක මිස් වුණොත් මට පරක් වේවි if I miss the bus I will get late එයාට බස් එක මිස් වුණොත් එයාත් පරක් වේවි if he misses the bus he will get late මම ගියොත් එතෙන්ට මම දැනගන්නවා ඒක. මම එතෙන්ට ගියොත් මම ඒක දැනගනිවි. If I go there I will come to know it. come to know කියන්නේ යමක් දැනගන්නවා. එයත් ගියොත් එතෙන්ට එයත් ඒක දැනගනිවි. If he goes there he will come to know it. ඒ මම ඔයාලට කිව්වේ ප්‍රශ්න ගොඩනගන හැටි රටාව ඉස්සලාම එක්සාම්පල් එක පෙන්වන්නේ. කියන්නේ ආට උදාහරණ පෙන්නලා කිව්වා ගොඩනගන හැටි. දැන් බලන්න ග්‍රැමරයකට යූස් කරමින් යන හැටි ග්‍රැමරයකට ඒ කියන්නේ දැන් ඔයාලට දීලා තියෙන වචන ගැම වලට හසුරුවමින් යන හැටි බලන්න පළවෙනි වාක්‍යය දාලා තිනවා බලන්න මට තියෙනවා නම් ප්‍රශ්නයක් මම දැනුම් දෙන්නම් ඔයාලට. කියන්නේ මට ප්‍රශ්නයක් තියෙනවා නම් මම ඔයාලට දැනුම් දෙන්න. බලන්න කොහොමද අල්ලන්නේ කියලා have a problem එකේ තිනවා inform you එකේ තියෙනවා. දැන් ඒක ග්‍රැමරයකටයි ආදේශ කරන්නේ if I have problem I will inform you. මට ප්‍රශ්නයක් තියෙනවා නම් මම ඔයාලට දැනුම් දෙන්නම්. එහෙනම් ඔහුටත් ඒක කියනවා එයාට ප්‍රශ්නයක් තියෙනවා නම් එයාත් දැනුම් දෙවි. if he has a problem he will inform you. if he has බලන්න ඒක වචන ක්‍රියාවක් අගට s එක දානවා. he එක c එක it කෙනකොට අපි ඒක වචන ක්‍රියාවක් විදිහට එක ගණන් ගන්න. right. number 2 එකට 3 එකට යන්න බලන්න. මම මහන්සි වෙනවා try hard කියන්නේ මහන්සි වෙනවා. මම දිනුනවා come up කියන්නේ දිනනවා. දැන් ඕක උදාහරණයකට ගත්තා. ඒ කියන්නේ ඕක ග්‍රැමරයකට ආදේශ කරගත්තා. if I try hard මම මහන්සි වෙනොත් I will come up. මම දිනුවේ. එහෙනම් ඔහුටත් ඒකම දැම්මා. එයා මහන්සි වෙනොත් එයා දිනුවේ. if he tries hard he will come up. ඊළඟ එකට යමු. මට නිදිමත වුණොත් මම නිදිනවා. ඒ කියන්නේ මට නිදිමත වුණොත් මම නිදිනවා. බලන්න කොහොමද ග්‍රැමරයක ගන්නේ? feel sleepy go to the sleep early. එහෙනම් ඒකයි හදන්න කියන ග්‍රැමරයකට දාලා if I feel sleepy මට නිදිමත වුණොත් I will go to sleep. මම යනවා නිදියන එක මම නිදියාවි. ඔහුටත් නිදිමත වුණොත් ඔහුත් නිදියාවි. if he feels sleepy sleepy he will go to sleep early. යත් වේලාසන් නිදියන්නේ. right. ඊළඟ බලන්න මම දැක්කොත් ඔව්ව මං කතා කරනවා ඔහුත් එක්ක. මම දැක්කොත් මං ඔහුත් එක්ක කතා කරනවා හේතුවයි ඵලයයි කියනවා. ඒක වුණොත් මේක වේවි. එහෙනම් ගත්තා see him talk with him. ඔය දෙක දාලා අල්ලන්න කියන්නේ if I see him මං ඔහුව දැක්කොත් I will talk with him. මං යත් එක්ක කතා කරනවා. ඔහුටත් ඒකම දානවා. ඔහු දැක්කොත් ඔහුත් කතා කරා ඔහුත් එක්ක. if we sees him he will talk with him. මට ලැබුණොත් chance එකක් මං යනවා ජපානයට. බලන්න get the chance go to Japan. එහෙනම් ග්‍රැමරයකට යූස් කළා වචන දෙක අරන් if I get the chance මට ලැබුණොත් chance එකක් I will go to Japan. එහෙනම් ඔහුටත් chance එකක් ලැබුණොත් ඔහුත් යාවි ජපානට. if he gets the chance he will go to Japan. right. ඊළඟ ග්‍රැමරයකට ගියා මට මතක් වුණොත් මං ඉල්ල ගන්නවා සල්ලි. ඒ කියන්නේ මට මතක් වුණොත් මං ඒක කරાવી කියන කතන්දරේ right. remember ask for money. ඔය දෙකයි දාන්න කියන්නේ if I remember මට මතක් වුණොත් I will ask for money. ඔහුට මතක් වුණොත් ඔහුත් සල්ලි ඉල්ල ගනිවි. if he remembers he will ask the money. right. ඊළඟ ගමකට ගියා බැස්සොත් මම බොරැල්ලෙන් යනවා මාකට්. ඒ කියන්නේ මම බොරැල්ලෙන් බැස්සොත් මම මාකට් එකට යනවා. බලන්න කොහොමද කියන්නේ get down from බොරැල්ල බහිනවා බොරැල්ලෙන් go to market යනවා මාකට් එකට ග්‍රැමරයකට ආදේශ කළා. if I get down from බොරැල්ල I will go to market. එහෙනම් එයත් බොරැල්ලෙන් බැස්සොත් එයත් මාකට් එකට යාවි. if he gets down from බොරැල්ල he will go to market. right. ඊළඟ he will go to market. right. ඊළඟ ග්‍රැමරයකට යන්න මම නැග්ගොත් මේ බස් එකට නැග්ගොත් මම බහිනවා පෙට්ටාවලින්. බලන්න ගත්තා if I බලන්න get into the bus නගිනවා බස් එකට get down from පෙට්ටා බහිනවා පෙට්ටාවලින්. එහෙනම් ග්‍රැමරයකට ආදේශ කළා වාක්‍ය දෙක දාලා if I get into this bus මම මේ බස් එකට නැග්ගොත් I will get down from බොරැල්ල නැත්නම් පෙට්ටා මම බහිවි පෙට්ටාවල නැත්නම් බහින්නම් පෙට්ටාවල. එයා බස් එකට නැග්ගොත් එයත් බහිවි පෙට්ටාවලින්. if he gets into this bus he will get down from බොරැල්ල. ඒක කළොත් මේක වේවි. ඊළඟ එක බලන්න මම රට ගියොත් මම හදනවා කියන්නේ අනාගතේ මම මේක කළොත් මේක වේවි. මම රට ගියොත්
මම හදනවා ගියා. රට යනවාද කියනවා flight abroad. බලන්න abroad කියන කතන්දරේ abroad නෙමෙයි abroad. බලන්න pronounce කරලා තියෙනවා circle දාලා පෙන්නලා තියෙන කට හුරු කරලා හදන්න සද්ද කරන්න. බලන්න if I බලන්න. එතකොට flight abroad කියන්නේ යනවා රට. build house කියන්නේ හදනවා ගියා. ගැමයකට එකතු කළා. if I flight abroad I will build a house. එහෙනම් එයා රට ගියොත් එයාත් ගයක් හදාවි. බලන්න ගැමයක පෙන්නවා if we flies to abroad he will build a house. right. ඊළඟ ගැමයකට යමු බලන්න. right. මම නැගිට්ටොත් වේලාසන ලැහැස්ති කරන උදේ කෑම. ඒ කියන්නේ ලැහැත්ති කරන උදේ කෑම වේලාසන නැගිට්ටොත් කියන කතාව. ඒක කළොත් මේක කරනවා කියන කතන්දරේ. බලන්න get up early. නැගිටිනවා වේලාසන prepare my breakfast. මම ලැහැත්ති කරනවා මගේ කරන්න. ඒකෝ prepare breakfast කියන්නේ ලැහැත්ති කරනවා. get up early කියන්නේ නැගිටිනවා වේලාසන. ගැමයකට ගාලා මම වේලාසන නැගිට්ටොත් if I get up early I will prepare the breakfast. යා වේලාසන නැගිට්ටොත් එයත් කෑම ලැහැත්ති කරાવી. if he gets up early he will prepare breakfast. right. ඊළඟට අපිට යන්න මට කම්මැලි දැනුනොත් මං ඉන්නවා ගෙදර. කියන්නේ මට කම්මැලියක් වගේ දැනුනොත් මං ගෙදර ඉන්නවා. right. බලන්න කම්මැලි දැනවා feel drowsy. පෙන්වුවා මේක. right. stay at home. ඉන්නවා ගෙදර. ගෙදර ඉන්නවා stay at home. right. මට කම්මැලි දැනුනොත් if I feel drowsy I will stay at home. එයාට කම්මැලි දැනුනොත් එයත් ඉඳීවි ගෙදර. if he feels drowsy he will stay at home. right. ඊළඟ ක්‍රමයකට යන්න වාක්‍ය බලන්න. මම බැංකුවට ගියොත් සල්ලි දානවා බැංකුවේ. මම ඒක කළොත් මේක වෙනවා. එහෙනම් මම බැංකුවට ගියොත් නේ මං සල්ලි දාන්නේ. පෙන්වුවා මේක go to the bank යනවා බැංක් එකට. bank to money මුදල් දානවා බැංකුවේ. එහෙනම් ක්‍රමයකට ඇල්ලුවා if I go to the bank. මම බැංකුවට ගියොත් if I bank the money. එහෙනම් එයා බැංකුවට ගියොත් එයා සල්ලි දාවේ. if he goes to the bank he will bank the money.